සුබ දවසක් කියලා පිළිගන්නවා work and wealth guide YouTube channel එකෙන් ගෙනෙන තවත් වීඩියෝ එකකට. ඉතින් මම පහුගිය වීඩියෝ එකකින් අරගෙන ආවා වාරි මාර්ග අමාත්‍යාංශයට අදාළව ගැසට් කරලා තිබ්බා ශිල්පීය නොවන ගණයේ තනතුරු කීපයක්. ඉතින් මම අද අරගෙන ආවේ ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයට අදාළව තනතුරු කීපයක් ගැසට් කරලා තියෙනවා. ඉතින් සේරම පුරපාඩු 258ක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි පුරපාඩු වශයෙන් තියෙන vacancies 22ක් තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ කියන vacancies සහ මොනවද මේවට අදාළ තනතුරු සහ මොනවද ඉල්ලන සුසුකම් කියලා. ඉතින් වීඩියෝ එක කලින් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි යාළුවන්ට දැනගන්න share කරන්න. ඉතින් අපි යමු ගැසට් එකට. මෙහිදී දක්වලා තියෙන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ පුරපාඩුව පවත්නා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ තනතුරු වලට විවෘත පදනමින් බදවා ගැනීම 2025 කියලා මෙහිදී අදාළ තනතුරු 22ක ප්‍රමාණයක් දීලා තියෙනවා. සේරම තියෙන්නේ ක්‍රියාකරු, ට්‍රැක්ටර් ක්‍රියාකරු, ඉදුළු කාර්මික, කාර්මික ශිල්පී, පැසුම්කරු, බෙලෙක් වැඩකරු, පින්තාරුකරු, ලියවන පට්ටල්කරු, සමීකරණ යන්ත්‍රකරු, කම්මල්කරු, නඩත්තු හා මෙහෙයුම්කම්කරු, ජල පොම්ප ක්‍රියාකරු, පෙදරේරු, වඩු කාර්මික, ජලනල කාර්මික, උපකරණ ශිල්පී, උපකරණ අලුත්වැඩියා, ජල විද්‍යා මිනුම් සහායක, සංචාරක බංගලා වාරකරු, ගබඩා ගම්කරු සහ වෑද්දුම්කරු කියන තනතුරු ටික තමයි තියෙන්නේ. මෙහිදී ඔයගොල්ලෝ බදවා ගන්න ශ්‍රේණිය වශයෙන් දක්වලා තියෙන 3 ශ්‍රේණියට අදාළව ඉතින් සේරම පුරපාඩු 258ක ප්‍රමාණයක් තියෙනවා. මෙහිදී ගැසට් එකේ දක්වලා තියෙනවා අදාළ තනතුරට අදාළව තියෙන කාර්යයන් ටික. ඉතින් මම මේ වීඩියෝ එකත් එක්ක ඇටච් කරන්නම් මේකට අදාළ ගැසට් එක. ඉතින් ඔයගොල්ලන්ට එකෙන් බලා ගන්න පුළුවන් මෙන්න මේ කියන තනතුරු වලට අදාළව තියෙන කාර්යයන්. ඉතින් අපි බලමු මොනවද මේ කියන තනතුරු වලට අදාළව ඉල්ලලා තියෙන සුදුසුකම් කියලා. මෙහිදී සුදුසුකම් වශයෙන් දක්වලා තියෙන්නේ මෙහිදී සුදුසුකම් විදිහට දක්වලා තියෙන්නේ මුලින්ම සේවයේ නියුක්ත කිරීමට අදාළව කොන්දේසි සහ සේවා කොන්දේසි වශයෙන් දක්වලා තියෙනවා. මෙම පත්වීම ස්ථීරය නමුත් වසර 3ක පරිවාස කාලයකට යටත් වෙනවා. ඒ වගේම තමයි මෙම පත්වීම විශ්‍රාම වැටුප් සහිතය. ඉතින් මේක විශ්‍රාම වැටුප් සහිත ජොබ් එකක්. ඒ වගේම තමයි අදාළ තනතුරු ස්ථිර කිරීම සඳහා 3 ශ්‍රේණිය සේවයට බඳවාගෙන වසර 3ක් ඇතුළත බඳවා ගැනීම ව්‍යාපෘතියේ සඳහන් පරිදි පළමුවෙනි කාර්යක්ෂමතා කඩින් පරීක්ෂණයෙන් ඔයා සමත් වෙන්න ඕනේ. එතකොට තමයි ඔයා මේදී ස්ථිර කරන්නේ. මේට සුදුසුකම් වශයෙන් දක්වලා තියෙන්නේ අධ්‍යාපන සුදුසුකම් විදියට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවරකට වැඩි වාර ගණකදී සම්මාන දෙකක් එක්ක සමත් වෙලා තියෙන්න ඕන. ඒක හෝ ජාතිකය කියන්නේ ජාතික වෘත්තීය සුදුසුකම් නැත්නම් NVQ level 3 සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔයාලට මේක සදා ආයුම් කරන්න පුළුවන්. ඒ වගේ වයස් සීමාව වශයෙන් දක්වලා තියෙන අවුරුදු 18ත් 45ත් අතර කට්ටියට මේ සදා ආයුම් කරන්න පුළුවන්. මේදී වැටුප් පරිමාණය විදියට දක්වලා තියෙන්නේ රුපියල් 65650ක 65560ක වැටුපක් ඔයාලට මේ සදා හිමි වෙනවා. ඉතින් රාජ්‍ය සේවයට බැඳෙන්න ඉතින් හොඳ අවස්ථාවක්. ඉතින් ඒකටම අදාළව දක්වලා තියෙනවා මෙහිදී තනතුරට අදාළ ශිල්පී නූපනතා කීපයකුත් දක්වලා තියෙනවා. ඉතින් ඒ අදාළ තනතුරට අදාළව තියෙන ශිල්පීය නිපුණතා ඉතින් ඊට පස්සේ අපි බලමු මේකට අදාළව කොහොමද අපි ආයුම් පත්‍ර දාන්නේ කියලා. මෙහිදී දක්වලා තියෙන්නේ A4 ප්‍රමාණයේ ආයුම් පත්‍රයක තමයි ආයුම් පත්‍රය දාන්න ඕන. ඉතින් මේකත් එක්ක ඇටච් කරලා තියෙනවා ආයුම් පත්‍රයේ කොපි එක. ඉතින් ඔයාලට පුළුවන් ඒක ෆිල් කරලා මේත් එක්ක ඇටච් කරන්න. ඒත් එක්කම දක්වලා තියෙනවා ආයුම් පත්‍ර සකස් කළ යුත්තේ තමා සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින භාෂා මාධ්‍යයෙන් පමණයි. ඒත් එක්කම දක්වලා තියෙනවා ඔයා එක තනතුරු වඩා ඇප්ලයි කරනවා නම් ඔයා ඊට වෙනම ආයුම් පත්‍ර ඒ සඳහා යොමු කරන්න ඕනේ. ඉතින් ආයුම් පත්‍ර ගාස්තු වෙන රුපියල් 500ක මුදලක් ඔයා ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් ගෙවන්න පුළුවන්. ඉතින් ගෙවලා ඔයා ඒක ස්ලිප් එකත් මේ සඳහා ඇටච් කරන්න ඕන. ඒ වගේම තමයි ඔයා අදාළ ආයුම් පත්‍රයේ එවන ලියුම් කවරේ තුල ඔයා සඳහන් කරන්න ඕන වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ පුරපාඩුව පවත්නා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ කියලා ඔයා ආයුම් කරන තනතුරු මේ සඳහා ලියන්න ඕන. ඒත් එක්කම ඔයා මෙහෙම ආයුම් පත්‍රය ඔයා 2025 ඔක්තෝබර් මාසේ 26ට කලින් ඒ කියන්නේ මේ මාසේ 26ට කලින් ලැබෙන්න සලස්වන්න ඕනේ. ඉතින් ආයුම් පත්‍රය වන්න ඕන ඇඩ්‍රස් එක වශයෙන් දක්වලා තින්නේ වාරි මාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් වාරි මාර්ග දෙපාර්තමේන්තුව අංක 230 බෞද්ධාලෝක මාවත කොළඹ 7 කියන ලිපිනයට. ඉතින් මෙන්න මේ කියන ලිපිනයට ඔයාගේ ආයුම් පත්‍රය එවන්න ඕන ඔක්තෝබර් 26ට කලින්. ඉතින් මම අද අරගෙන ආවේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අදාළව ගැසට් කරලා තියෙන ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ තනතුරු වලට අදාළව පවත්නා වේකන්සිස් කීපයක් අරගෙනයි. ඉතින් මම හිතනවා මේක උගලට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් රාජ්‍ය සේවයට බැඳෙන්න හොඳ chance එකක් මේක. ඉතින් රුපියල් 60000කට වැඩි වැටුපක් සමග
එයාට මෙහිදී අධ්‍යාපන සුසුකම් වශයෙන් දක්වලා තියෙන්නේ අපුස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීම හෝ NVQ level 3 කියන වෘත්ති සුසුකම ලබා ගැනීම පමණයි. ඉතින් ඔයගලන්ට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඔයගලගේ අයදුම් පත්‍රය ඔක්තෝබර් මාස 26ට කලින් මේ සඳහා යොමු කරන්න ඕන. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ආදරේ මතක් කරන අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි යාළුවන්ට දැනගන්න share කරන්න. ඉතින් මේ වගේ වැදගත් අලුත්ම රැකියා විස්තරයකින් නැවත හමු වෙන තුරු ඔයගලන්ට සුබ දවසක්.